මං දැක්කනේ බං අද සර් කාර්යයක් ඇවිල්ලා ඉන්නවා ඉස්කෝලේට අලුතෙන්. කවුද දන්නේ නේද බං? අඩේ එහෙමද බං? අපේ ඉස්කෝලේ මිෂන් වලට සර්ලා මිස්ලා නැද්ද බං උගන්වන්නේ? තව වැඩිය මිස්ලා ගෙන්නන්නේ. අඩෝ ඒක තමයි බං. කවුද දන්නේ? දැන් එනකොට මිස්ගෙන් අහමුකෝ බලන්න. අන්න කියද්දි වෙනවා ටීචර්. good morning ළමයි. මොකද පන්තියේ සද්ද ඔච්චර? good morning ටීචර්. ළමයි මේ අහන්නකෝ. පොඩි දෙයක් කියන්න තියෙනවා මට ඔයාලට. අපේ හිටපු විදුහල්පතිතුමා අස්සුනානේ. ඒ හින්දා අලුත් විදුහල්පතිතුමෙක් අද ඉස්කෝලේට ආවා. අන්න බං. අර මං කියපු ඩයල් එක ඉස්කෝලේට ඇවිල්ලා කිව්වේ. අම්මෝ හොඳයි හැබැයි ඒ ලොකු සර්යා ගියපු එකත් ඉන්න කම්බල පුදුම තඩි බෑමක් නෙබ තඩි බෑවේ. එපා වෙලා හිටියේ මට නම් ඈ. උඹට විතරක් නෙමෙයි යකෝ අපිටත් එහෙම තමයි. අය අපි කියලා ගොඩ කෑවේ නැද්ද? හැබැයි මේ දැන් ඉන්න එක ගියාට පස්සේ ඔය දැන් ඇවිල්ලා ඉන්න එක කොහොම එකෙක්ද දන්නේ නැහැ. අරූටත් වඩා හපනෙක්ද දන්නේ නැහැ. ඔව් හැබැයි ඒ කතාව නම් ඇත්ත. ටීචර් ඒ ආපු ලොක්කගේ නම මොකද්ද ටීචර්? ළමයි කොහොමද මනුස්සයන්ට කතා කරන්නේ? ඒක මේකද? ඒ අපේ අලුත් විදුහල්පතිතුමා ගරුත්වයක් දීලා කතා කරනවා. ඒ සර්ගේ නම තමයි උපාලි. එහෙමද ටීචර්? ඒ ලොකු සර් පාලි භාෂාවෙන් හොඳට දන්නවා වගේ නේද? ඒකනේ උපාලි කියලා නමක් දාලා තියෙන්නේ. ළමයි මිනිස්සුන් ආතල් එකට ගන්න පුරුදු වෙන්න එපා. කටවහන් ඉන්නවා. මේ අර ඉන්න කාට වඩා දරුණු පුද්ගලයෙක්ද දන්නේ නැහැ නේ බා. නෑ බා. ඌ නම් නපුරු නැති පාට. නමෙන්ම කීවේ හැකි නපුරු නෑ කියලා. අපි බලමුකෝ ඉතින් ඉස්සරහට. මේ ළමයි ඒ ලොකු සර් දැන් මේ පන්ති ගානේ බලන්න. ආපු දවසේ මේ මිනිස්සයාට ඉස්කෝලේ පා කරන හැම නෙමෙයි හරිද? මං ඔෆිස් එකට ගිහින් යනකම් කෑ ගහන්න නැතුව ඉන්න ඕනේ. තාම පොඩ්ඩකින් එයි සමහර විට අපේ පන්තියට. හරි ටීචර්. අපි කෑ ගහන්න නැතුව ඉන්න. ටීචර් දන්නවනේ ඉතින් අපේ හැටි. අම්මෝ ඔව් දන්නවනේ තවුසලාගේ හැටිම. ඒකම තමයි මට බයත්. හරි මම ගිහින් යනකම් කෑ ගහන්න නැතුව ඉන්න ඕනේ. ටීචර්. මේ අහපන්කෝ ගිය ප්‍රින්සිපල්වත් බං අපිට හොඳින් තියාගන්න බැරි වුණානේ. මේ අලුතෙන් එකවත් හොඳට තියාගන්න බලමු ඈ. පොඩ්ඩක් ෂේප් කරගෙන. ෂේප් කරගන්න කොහොමද බං ඉතින් අපි? අලුත් පිනාකාරයා පන්තියට එද්දිම මල් පොකුරක්වත් දීලා පිළිගන්න තමයි වෙන්නේ. එතකොට සර් කාර්යයට අපි ගැන ආදරේ හැම හිතේ. එතකොට අපිට ගහන්න හැම නැති වෙයිනේ. බලමුකෝ බං මේ වැඩේවත් කරලා. අඩේ කවුද බං අර? බලහංකෝ හඳ වගේ බං තට්ටේ. අම්මට හුඩු මේ තට්ටයනේ බං. අර මං ඔබට කිව්වේ අපේ ගෙවල් එහා පැත්තට දවසක් එකෙක් ඇවිල්ලා ටෝක් කරා කියලා මට. උන්ගේ වත්තට බෝලේ ගියා කියලා. අම්මට හුඩු ඌද බං මේ? මොකද දන්නේ නේ බං මේ පැත්තේ. උඹ ගැන ඉස්කෝලේටවත් කියන්නවත් ආවද දන්නේ? ළමයි කොහොමද ඉතින්? හොඳින් ඉන්නව තට්ටයෝ. ඇයි මොකද? කවුද යකෝ ඒ මට තට්ටය ගන්න පොඩි එකා? මේ අර වදකාර ළමයා නේද? අපේ ගෙවල් එහා පැත්තේ ඉන්නේ. මූ එතකොට මේ ඉස්කෝලේට දෙන්නේ. හොඳයි. දෙන්නම්කෝ මම. අඩේ මොකද බං උඹේ මනුස්සයාට බයින්නේ? පිස්සුද බං උඹට? ඕකට බයින්නේ නෙමෙයි බං වටින්නේ. අඩේ මේ මොකද දන්නේ නේ බං මිනිහා එකපාරම අපේ ඉස්කෝලේට ආවේ. අඩේ ඒකනේ බං. මොකද දන්නේ ආවේ? සර් ආවද පන්තියට? මොකෝ හිටගෙන ඉඳගන්න එපේ. ඕන් නෑ ටීචර්. මෙහෙම හොඳයි. ළමයි ඔයාලා දන්නවද මේ කවුද කියලා? අයියෝ ටීචර් මම දන්නවා කවුද කියලා. දන්නවද? කියන්න බලන්න එහෙනම් සඳුන් කවුද කියලා මේ? ඔය අපේ ගෙවල් එහා පැත්තේ ඉන්න තට්ටේන ටීචර්. සඳුන් මොනවද ළමයි කියවන්නේ? ටීචර් බොරු නෙමෙයි ඇත්තටම කියන්නේ මම.
ඔය අපේ ගෙවල් එහා පැත්තට අලුතෙන් ආපු තට්ටයනේ. සඳුන් මගෙන් ගොඩනක කටවා ගන්නවා. මේ තමයි අපේ ඉස්කෝලේට අලුතෙන් ආපු විදුහල්පතිතුමා. අනේ ලොකු සර් සමාවෙන්න නෑ. හරි මිස් අවුලක් නෑ. මොකා අපේ ඉස්කෝලේට ආපු විදුහල්පතිතුමා එතකොට මේ තට්ටයද? අම්මට සිරි ඉවරනේ. ඒ කාඩ් එකත් කුඩුනේ මගේ. ඔව් විදුහල්පතිතුමා තමයි. කලින් ප්‍රින්සිපල්ට වඩා හොඳයි කියලානේ හිතාගෙන හිටියේ. බලපංකෝ දැන්. ඔව් හැබැයි ඉවරයි තමයි උඹ. බලපංකෝ ඉතින් මූ මේකටම පාත් වුණා ඉඳලම වෙන ඉස්කෝලේකට යන්න තිබ්බේ නැද්ද බං? සර් ඔයා කතා කරන දේ කතා කරගන්න එහෙනම්. මං අර පැත්තට ගිහින් එන්නම්. ආහා ටීචර් ඔයා ගිහින් එන්නකො එහෙනම්. මට මේ ළමයි එක පොඩ්ඩක් කතා කරන්නත් තියෙනවා. හා ලොකු සර් මම යන්නම් එහෙනම්. හරි ළමයි. සුබ උදෑසනක් වේවා. ඔයාලා දන්නව ඇතිනේ දැන් මේ ඉස්කෝලේ විදුහල්පතිතුමා මං කියලා. නේද? සඳුන් ළමයා. ඒ උඹට කියන්නේ බං ලොකු සර්යා. ඔව් ලොකු සර් දන්නවා. එහෙනම් හොඳයි. ළමයි ඔය ඉස්සර හිටපු විදුහල්පතිතුමාලා වගේ නෙමෙයි මම. මාත් එක්ක පිරිසිදුව හොඳට වැඩ කරන්න ඕනේ. හරිද ළමයි? හරි ලොකු සර්. තාත්තයාගේ පිරිසිදුකම් මන් දන්නේ නැද්ද ඉතින්? පේනවනේ උන්ගේ ගෙදර හැටි. ඒ සඳුනා ඇහි බං ලොක්කට. ඇහුණත් මොකද බං ඉතින් ඔය තාත්තයාට ඇත්තනේ කියන්නේ. ඔය පිටිපස්ස ළමයා මොකද ඔය කණියම කයිය ගහන්නේ? නෑ ලොකු සර් මොකුත් නෑ. තාත්තයා. ළමයෝ මං ඔයා ගැන අවධානයෙන් ඉන්නේ. අපේ ගෙවල් එහා පැත්තේ ළමයානේ නේද? ළමයි පන්තියේ රෙජිස්ටර් පොත ලකුණු කරලා තියෙන්නේ. ඔව් ලොකු සර් මිස් ලකුණු කරා. කොමේ පන්තියේ හුණු කොට්ටේ? හුණු කොට්ටේ වෙන පන්තියකට අරන් ගිහින් නැති කරලා සර්. එතකොට දැන් ඔයාලගේ පන්තියේ හුණු කොට්ටයක් නැද්ද? කෝ බලනවා පන්ති නායකයයි. අපි දෙන්න තමයි පන්ති නායකයයි. අනිත් දවසේදී එහෙනම් ඔය සඳුන් ළමයා හුණු කොට්ට දෙකක් මහගෙන එන්න ඕන. හරිද? පන්ති නායකයා විතරක් කරන්න ඕනේ නෑනේ පන්තියේ වැඩ. අනේ මට නම් බෑ ඌව මහගෙන එන්න. නෑ. අනිත් දවසෙත් හුණු කොට්ට දෙකක් මහන් එන්න ඕනේ. නැත්තම් මම බලා ගන්නම්කෝ තමුසේ ගැන.